හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පදිංචිවීමට කොළඹ ස්ථාන 4ක් බලා ඇතත් තවමත් සුදුසු සැප පහසු නිවසක් හමු වී නැතැයි වාර්තා වෙනවා. විශේෂ කණ්ඩායමක් විසින් නිවාස සොයා බැලීම මේ දිනවල කරගෙන යන බවයි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහතාගෙන් පුවත්පතක් කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ තානාපතිවරුන් ඇතුළු විශේෂ ප්‍රභූවරුන් හමුවීමට පැමිණෙන හේයින් සුදුසු පරිසරයක් තෝරා ගැනීමට සිදුව ඇති බවයි. ප්‍රමාණවත් සහ ගැළපෙන මාර්ග පහසුකම් සහිත ප්‍රදේශයක නිවසක් තෝරා ගැනීම අපේක්ෂාව බවද ඔහු සඳහන් කළේය. හිටපු ජනාධිපතිවරයාට ගැළපෙන සුදුසු නිවසක් නුදුරේදීම සොයා ගැනීමට අපේක්ෂා කරන බව සාගර කාර්යවසම් මහතා වැඩිදුරටත් පැවසීය. නාමල් රාජපක්ෂ වයසක අප්පච්චි විකුණගෙන කෑමට රූකඩයක් ලෙස මහින්ද රාජපක්ෂ පාවිච්චි කරන බවයි බොහෝ පිරිස් මේ සමග චෝදනා කරන්නේ. එසේත් නැතිනම් මෙසේ නොකරන්නට ජනතාවගෙන් සූරාගත් බදු මුදල් පාවිච්චි කරන්න ඔහු නොසිතන්නේ මන්ද යන ගැටලුවක් පවතී. හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මත වීමෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරාම මාවතේ රජේ නිල නිවසින් ඉවත්ව තංගල්ලේ කාල්ටන් නිවසට ගිය පහුගිය දිනවලයි. ඔහු තවමත් සිටින්නේ කාල්ටන් නිවසේ. මේ පිළිබඳ ඔබේ අදහසත් පහලින් ඉදිරිපත් කරගෙන යන්න අමතක කරන්න එපා.